ඔන්න යාළුවනේ අපි බිත්තර රොටි හදන්න යන්නේ. අපි මේ කොයිකෙන් ගත්ත බිත්තර තියෙනවා. අපිට වැඩි බිත්තර හරක්කන්නත් බිත්තර තියලා ඉතුරු කරලා මම ওই වැඩි බිත්තර ටික තමයි ගත්තේ. අපි ගෙදර හදාගත්ත නයිමිරිස් ටීකුත් තියෙනවා. ඒකෙනු පිරිච්ච කරල් ටිකක් ගත්තා. ඒ ටිකක් දාලා ඉස්සුකුරි බිත්තර රොටි හදන්න යනවා. ඔයාලටත් පෙන්නන්න. ඔයාලත් එකතු වෙලා ඉන්න. මම ඊටු ටිකක් පෙන්නන්නම්. අපි මේකේ මේ නයිමිරිස් වල ඇට වෙනම ගන්න හේකුත් තිබුණා. සීඩ්ස් වෙනම ඔයාලට ඕන කෙනෙක් ඉන්නව නම් ඉල්ලන්න මේ වීඩියෝ එකක් දැම්ම ඒකත් බලන්න මේ මේවා මාරසර නියමයි මේ සුපිරි මිරිස් ටිකක් ඒ වගේම තමයි මේ මම ලොකු බිත්තර මේ ගම් බිත්තර සුපිරි බඩු මොන බලන්න මේ නෝන කැරට් කප බිත්තර රොටි අද අපිට රැයට කන්න බිත්තර රොටි බලන්න කැරට් ලියලා දාලා නයිමිරිස් දාලා පදමට ලුණු කිරියකුත් දාලා තමයි හදන්නේ. බලමු මේ පේස්ට් එක හදාගෙන දැන් නැති. හල බලමු නෝනා පේස්ට් එක හදලා. ඒ වටික ලැජ්ජයි හරි. මෙන්න මෙතන පේස්ට් එක හදලා පහලලා තියෙනවා. ටන් මේක මොනවද දාලා තියෙන්නේ? ලුණු පිටි වතුර දාලා පදමට දාලා කවලම් කරලා හොඳ උකුවට දියාරුවට උකුවට දියේ. දැන් බලමු මෙයා හදන හැටි මේක. ටිකක් හරි අපහසුතාවයෙන් තමයි වීඩියෝ කරන්නේ. මේ තා පොඩි භාණ්ඩයක් මේ මගේ ඇඟේ බැඳලා තමයි තියෙන්නේ. මේ අපි මේකක් ගෙනාවා මේ පිටරි එකක් ගෙනාවා. ඒකේ තමයි මෙයා ඉන්නේ. මෙයාත් එක්ක තමයි පොඩ්ඩක් වීඩියෝ කරන්නේ. මේකේ ඉන්න පොඩි අපහසුතාවයක් තියෙනවා. මේක වැඩි ගණන් ගන්න එපා හොඳේ. වීඩියෝ කරේ මේ එල්ලෙන්නේ නැති. එච්චර හිතන්න එපා. ඔන්න බලන්න ඕන නම් කියන්නේ මෙන්න මේ පදපටවත් අනාගන්නේ කියලා. අන්නේ ගානට බීරන ගානට ටික කුකු ගතියට ඔන්න දෙන්න ඕන. ලුණු කපාගෙන තියෙන්නේ කැරට් කපලා තියෙන්නේ. ඔන්න දැන් 9 මිනිස් නැත්නම් බිස්කොට් බොනක් කපන. බොනක් ටික කපනකොට මාර සුවඳයි. සැරත් ඒ වගේ. ආවලම බලන්න. මින්නානි මං චුට්ටක් එහාට ගිහින් එන වෙලාවෙකට මෙයා ඔක්කොම හදලා මේ ටික ඔක්කොම එකට දාලා බිත්තරේ දාලා දැන් බලමු අපි ඊළඟට මොකද කරන්නේ කියලා බලමු මේකේ මොනවද දාලා තියෙන්නේ කියලා. මේක කර පෙන්න පුටිකම තමයි තියෙන්නේ. කැරට් තියෙනවා. මම කියනවා ලුණු තියෙන කැලි මිරිස් කුඩු තියෙන ගම් මිරිස් කුඩු කියලා. ලස්සන පාටට තියෙනවා නේ. ඒ අතරේ මෙන්න ෆෑන් එක තියලා ගෑස් එකක් ගන්න. දැන් නම් වැඩි ළඟට වෙන්න හදන්නේ. ඕන දැන් මෙයා පාදමට දාලා ලුණු මිරිස් ටිකක් දාලා මෙන්න හොඳට සමල් ගහනවා. ඔන්න යාළුවනේ පිටි එකක් ගෙනාවා තෙල් ටිකක් දාලා මෙන්න මෙහෙම කරකව ගන්නවා. ආද අපිට වහිනවා උදේ ඉඳලා හැන්ද වෙනකම් රැ වෙනකම් තාමත් වහිනවා. අද ඉතින් වැස්සත් එක්ක කැම යන්න තමයි කිය අපි හිතුවා බිත්තර රොටි හදාගන්න. මේක දැන් දාන්න යන්නේ. ඕ නතම හන්දක් දැම්ම. බලමු. චූටි දඟලන්න එපා. ඕන ඉතුරු අඩුම ටිකක් දාන්න. දාලා හන්දෙන් තුනී කරගත්තා. या जंगल इल्लू कबा जंगल तपिट वीडियो दांट ఎంతకు గేరుకుంది కనుక దాంట్లో ఆడ మాత్రం దాంట్లో తీయండి Yuri dan Vicky boleh bilang hari ini kita ini kan di bagian yang ini kita temukan ekali rasanya nah tapi Yuri berdua podi sindu putih no bitter di hadana gaman oh ya dana tadi ya podi sindu oh coba sindu
ඔව් පුතේ. මොකක්ද හින්දුවේ? සත්‍ය කියලා දීපු හින්දුවක්ද? සීයා කියලා දීපු හින්දුවක්ද? හ්ම්? මොකක්ද? ඔව් මොකක්ද හින්දුවේ? ඔන්න නෝන වැඩ කරලා දාන්න කියලා පිටරට බිම දාන හරි අම්බේ පන. පපුවත් එක්ක හොස් ගාලා ගියා. මෙන්න මේ ආකාරයට පොඩ්ඩක් සලවන්න. සලවන්න ඕනේ නැද්ද? අනේ මම ඉතින් පිටරට දාලා කොහොමද සලවන්න ඕනේ? මම දැන් අඬන්න තමයි හදන්නේ මේ ලස්සනට හරියට තියෙන්නේ. ආශා එක්කත් කන්න හිතන ආසයිනේ. අනිත් පැත්තට දාන්නකො මේක චුට්ටක් පෙන්නන්න මේ වීඩියෝ. එක්කනේ ෆුට්බෝල් මැච් එක වගේ. ෂා Nhum 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 nhum. ලස්සන රොටියක් දාගත්තා. මේක දැන් හදවත දානවා බිත්තරේ. ෂා ඒක නම් කනට ගිහලා ෂා මරු පේස්ට් කියා බිත්තර චෝරිනා නෙදි දැන් හොඳට එයා හිම්ම මගේ අතේ නේ අපි අද වැස්ස දවසේ හින්දා අපි හදන ටික දුන්න කන්න අම්මට තාත්තට අපි කන්න දීලා අද වැස්ස හින්දා ඉක්මනට නැත්තම් නිවිනෝ බිත්තර රොටි උණුවෙන් කනකොට තමයි රස මේ බිත්තර රොටිය කන්නත් ඕන මස් හොද්දක් වගේ තිබ්බනම් චිකන් හොද්දක් තිබ්බනම් නියමයි අපිට නම් දෙවි හදා ගන්න බැරි වුණා මේ ටික තමයි දැන් මේ අපිට හදාගන්න මේ දෙන්නට කන්න දීලා මේ දෙන්න නම් බෙහෙතුත් බිව්වා වයිසයිනි යාළුවට ඉතින් හැමදාම එහෙත් බොන්න තියෙනවා. කටට කෙලවුණු බිත්තර රොටි. ලස්සන වගේම සුවඳකුත් තියෙන. ඒ වගේම රසකුත් තියෙන. සුපිරිම බිත්තර රොටි. අද මැඩම් කරන්න අපි නෝනාගේ බිත්තර රොටි. කඩියක් දාන්නත් පුළුවන්.